හායි කොහොමද ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන්නේ තියටර් එක තිබ්බ දවසක් කොහොමද ගියුනේ කියලා. මේ දවසේ අපි උදේම වගේ වැඩ පටන් ගත්තා. උදේම කියන්නේ ෆැකල්ටි එකට ගියා මං 8 වගේ වෙද්දී මේ යන ගමන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි තියෙන්නේ. මෙඩිකල් ෆැකල්ටි එක පැත්තෙන් තමයි අපේ ෆැකල්ටි එකට ගියේ. මේක ගේන්න හිතුවේ නංගිලා මල්ලිලත් ගොඩක් විස්තර අහලා තිබ්බනේ ඩිග්‍රී එක ගැන. ඉතින් අපිට ඩෙන්ටල් ස්ටුඩන්ට්ස්ලාටත් තියට එහෙමත් යන්න තියෙනවා. අපේ ෆැකල්ටි එකේත් ඒ කියන්නේ අපේ ඩෙන්ටල් හොස්පිටල් එකේත් තියට එකක් තියෙනවා, ICU තියෙනවා, වෝඩ් තියෙනවා. එහෙම එතකොට මෙතන මේ තියෙන්නේ අපි ස්ක්‍රබ් හොයාගෙන ලෑස්ති වුණ හැටි තියට එකට යන්න. තියට එකේ ස්ක්‍රබ් හරිම ලොකු ඒව තමා ගොඩක් වෙලාවට තියෙන. අපේ සයිස් එකක් හොයාගන්න හරි අමාරුයි. ඉතින් ඊට පස්සේ එතන තිබ්බ ග්‍රීන් ස්ක්‍රබ් බැඳලා එතන තියට එකට යන්න දාන ෂූස් දාලා ඊට පස්සේ අපිට හෙඩ් කැප් එකයි මාස්ක් එකයි මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒවත් දාලා මෙතන තියට එකට යන්න තමයි ලෑස්ති වුණේ. තියට එකේ අපි ගිහිල්ලා 2 වගේ වෙනකන් හිටිය 8 ඉඳලා ඊට පස්සේ අපිට ලන්ච් වලට බ්‍රේක් එකක් දුන්නා. ඒ ගිහලා වෙලා ආයෙත් වැඩ කරා. 4ට විතරත් ආයෙ චූටි බ්‍රේක් එකක් දුන්නා. එතන ඉන්න නර්සස්ලා අපිටත් එකම ටී හදලා දුන්නා. යාලත් තේ බොන වෙලාවට තේ බීලා තමයි අපි ආයෙම වැඩ කරන්න ගත්තේ. කොහොම හරි අපි රෑ 7 වගේ 7:05 වෙනකම් වැඩ කරා. වැඩ කරා කියන්නේ ඇසිස්ට් කරා සර් කරන ඒවට. ඊට පස්සේ රෑ 7:00 වගේ තමයි ෆැකල්ටි එකෙන් ගෙදර ගියේ. පැය 11ක් කොහොම හරි මේ දවසේ අපි තියට එකේ ඉඳලා තිබ්බා. තවත් වීඩියෝස් ඉස්සරහට අරගෙන එන්නම්. අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න හැමෝම. බයි.